වගේ දේවල් මේ ජීවර සමිතිය කවදාවත් වෙන්න බෑ. මීළඟට සමිතිය සමාජිකයෝ ගැන මට වචන සබයක් කතා කරන්න තියෙනවා. මුලින්ම උඹ ආය මාළුන්ට කඳම් බඳින්න යන්න එපා. මොකද කඳම් බඳින්න සමනේ ගොඩ යන සතුන්ට ඌරොන්ට මෝට්ට වගේ සතුන්ට මාළුන්ට කඳම් බඳින්නේ නැහැ. උඹ ඒ කරපු වැරදින්න තව පොඩ්ඩක් මගේ උරුවත් කඳකට අමුලා කෑලි ගැටිලා මාත් එක්ක විනාශ වෙලා මුහුදුපත් වෙන්න ඉඩ තිබුණා. ආය වැරද්ද කරන්න එපා. ඊළඟට උඹ කල්ලු තටියා තෝ ආය හොරව්වේ උඩ ඉඳලා වැවට පයින් යන්න එපා. තෝ එහෙම වැවට පැනලා වැවේ වතුර පිටාර ගලලා මගේ කුඹුර දෙපාරක් යට වුණා. එහෙනම් ඒ වැරද්ද ආයෙ වෙන්න බෑ. හරි. ඊළඟට අර මැද කළු උසේක. තෝ උරු යනවා වේගය වැඩි. කොහොම ඊයේ පෙරේදා පැය කිලෝමීටර් 60ක වේගෙන් ගිහිල්ලා දිනවා උරුවේ. උඹ එහෙම වේගෙන් ගියපු හින්දා මාළු බය වෙලා, සලිත වෙලා, මුකුලිත වෙලා, විකසිත වෙලා වෙන වැව් වලට සංක්‍රමණය වෙන්න පටන් ගන්න තියෙනවා. මට ඒක විශ්වාසදායී ආරංචි මාර්ග වලින් තමයි දැනගන්න ලැබුණේ. ඒ නිසා ආයෙ වැරද්ද වෙන්න බෑ. හරි? ඊළඟ කාරණාව තමයි මේ දවස්වල අපිට වැවේ හවු වෙන මාළු හරිම දුර්වලයි, කෙට්ටුයි, ලෙඩ වෙනවා. හරියට නිකන් මුංගොගේ. සමහර විට මාළුන්ගේ ආණ්ඩුවත් අපේ ආණ්ඩුව වගේම නන්නත්තර වෙලා නිකන් බම්කුලත් වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. එම නිසා මම යෝජනා කරන්න කැමති ඉදිරි මාස දෙකකට අපි මාළු කන එක නවත්තලා මාළුන්ට අපිව කන්න අවශ්‍ය කටයුතු සලසා දෙන්න පුළුවන් නම් අන්න එතන තමයි ඉන්නකෝ. නැත්නම් ඉතින් සති දෙක තුල ඉන්නකෝ. දීපාන්දර හරියන්නේ ගහලාද මන්දරද? චෙක් එක. රයිට්. බොහොම ස්තුතියි හරසුන් ගුණසුන් කිසි ගතයුත්තක් නැති කතාව ඉදිරිපත් කරපු අපගේ හිටපු සභාපතිතුමාට. ඉතින් අර බණක් පිරිතක් අහගෙන එලෝට දෙයක් කරගන්න ඕන කාලේ සමිතිවලට ආවහම ඔය වගේ වෙන දේවල් අරුමයක් නොවේ.